සාමාන්‍යයෙන් අපේ දින දසුනට අනුව මාසයකට එන්නේ එක පෝය දවසයි. හැබැයි සමහර මාසවලට පෝය දින දෙකක් යෙදෙනවා ඔබ දැකලා ඇති. ඔබ දන්නවාද මේකට හේතුව මොකක්ද කියලා. මේක අහබෝ සිදුවීමක්ද නැත්නම් මේ පිටුපස තියෙන තාරකා විද්‍යාත්මක රහස මොකක්ද? අද අපි කතා කරන්නේ එකම මාසයක පෝයවල් දෙකක් යෙදීම එහෙමමත් නැත්නම් අධික පෝය ගැනයි. සූර්ය සහ චන්ද්‍ර දින දසුන the core concept. අපි දින ගණන කරන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි සූර්යා වටා පෘථිවිය ගමන් කරන කාලය මත පදනම් වූ දින 365ක් සාමාන්‍ය කැලෙන්ඩරය. අනෙක් තමයි හන්දේ කලාවන් මත පදනම් වූ චන්ද්‍ර දින දසුන. චන්ද්‍ර මාසයක් කියන්නේ දින 29ක කාලයක්. හැබැයි අපේ සාමාන්‍ය මාසයකට දින 30ක් හෝ 31ක් තියෙනවා. මේ දින කිහිපය වෙනස තමයි මේ හැම දෙයකම මුල. අධික පෝය නිර්මාණය වන හැටි. scientific breakdown. හිතන්න මාසයක් පළවෙනිදා හෝ දෙවැනිදා පෝය යෙදුනා කියලා. එතකොට තවත් දින 29 හමරකින් ඊළඟ පෝය එනවා. එතකොට ඒ මාසයම 30 හෝ 31 වැනිදාට නැවතත් පෝය දිනක් යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. මේ විදිහට වසරකට එකතු වන අතිරික්ත දින ප්‍රමාණය නිසා දල වශයෙන් අවුරුදු 2කමාරකට හෝ 3කට වරක් අපිට එකම මාසයක පෝයවල් දෙකක් දැකගන්න ලැබෙනවා. සහ අධික මාස ලෝකයේ අනෙක් රටවල මේ එකම මාසයක් එන දෙවැනි පූර්ණ චන්ද්‍රයාව හඳුන්වන්නේ බ්ලූ මූන් කියලා. අපේ සිංහල ක්‍රමයට අනුව මේ එකම වෙලාවට අධික වෙසක් හෝ අධික පොසොන් වෙන අධික මාස ක්‍රමයක් එකතු කරලා දින දසුන නිවැරදිව පවත්වා ගන්නවා. දැන් ඔබට පැහැදිලිය නේද මේක දිව්‍යමය හාස්කමක් නෙවෙයි සොබාදහමේ තාරකා විද්‍යාර්ථමක චක්‍රයක ප්‍රතිඵලයක් කියලා. මේ වගේ තවත් රසවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. ඔබට සුබ දවසක්.